ජීවත් වන පරිසරය ජලගෝලය, ශිලාගෝලය, ඒ වගේම වායුගෝලයෙන් යුක්තයි. අපි ශිලාගෝලයේ හිටියට පාරිසරික වශයෙන් අපේ තර්ජනය මේ ක්ෂේත්‍ර තුනටම බලපාලා තියෙනවා. සාගරය, භූමිය, පොළොව කුහරයේ අභ්‍යන්තරයට, ශාකවලට, සතුන්ට, හුස්ම ගන්න පරිසරයට පවා අපි එකතු කරලා තියෙන දූෂකයන් අතිවිශාලයි. බොන වතුරට පවා අපි එකතු කරලා තියෙන්නේ වස. සාගරය කියන්නේ සුන්දරම ජෛව පද්ධතියක්. විවිධ මාළු, ක්ෂුද්‍ර ජීවීන්, මුහුදු මල්, කොරල් පර හරිම ලස්සනයි. ඒ සියල්ලක්ම මේ වන විට මිනිසා අතින් දූෂණයට ලක්වී හමාරයි. ගොඩබිමට එකතු කරන කැලිකසලවල ප්‍රමාණය අඩුවක් නැති තරම්. භාවිතා කරන ප්ලාස්ටික්, පොලිතින් ආදී නොදිරන ද්‍රව්‍ය මිනිසා ඔහේ පරිසරයට මොදා හරිනවා වගකීමක් නැතුව. පොළොවට එකතු කරන බොහෝ දේ අවසානයේ ගමනාන්තය වෙන්නේ සාගරයටයි. එවිට සුන්දර පරිසර ගණනාවක් විනාශ වී අවසන් වෙනවා. ඊට වඩා බරපතල හානියක් තවත් සිදු වෙනවා. ඒ තමයි කර්මාන්තශාලා හා මිනිස් ක්‍රියාකාරකම් මගින් මුදා හරින අහිතකර වාතය. පොසිල ඉන්ධන දහනය පරිසරයේ උෂ්ණත්වය වෙනස් කිරීමටත් අයිස් කඳු දියවීමට තරම් හේතු සාධකයක් වෙනවා. බිලියන ගණනාවක් වන වාහනවලින් මුදාහරින වාතය, දුම් මිනිස් ජීවිතවල පෙනහළුවලට හඳුනා නොගත් පිළිකාකාරක බවට පත් වී අවසන්. ඒ වගේම තමයි පෙට්‍රෝලියම් සහ විෂකාරක ඉන්ධන පරිසරයට මුදා හැරීමෙන් තවත් පරිසරය දූෂණයට ලක් වෙනවා. මේ වළක්වා ගැනීම පරිසර පද්ධතිවල තීරකයක් විදියට මිනිසාගේ පරම යුතුකමයි. අපද්‍රව්‍ය හඳුනා ගැනීම, භාවිතය අවම කිරීම හා ඒවා නැවත ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා ඉතා කඩිනමින් පිළියම් ගත යුතුයි. විනාශ වූ අපවිත්‍ර වූ බොහෝ දෑ ගොඩනගමු.
පරිසර විඥානය ඇති කරමු. සුන්දර රටක්, සුන්දර ලෝකයක් තනා ගමු. අපට විතරක් නෙවෙයි, අනාගතයේ ඉපදෙන දරුවන්ට.